හොඳයි ඔය එකතු වෙලා ඉන්නේ Photoshop සිංහලෙන් පාඩම් මාලාවත් එක්ක. අද අපි බලමු Photoshop වලින් කොහොමද ලේසියෙන් බර්ත්ඩේ කාඩ් එකක් හදාගන්නේ කියලා. මේකෙදි මම කියන බර්ත්ඩේ කාඩ් එකක් හදාගන්න විදිහ වගේම අපිට අවශ්‍ය කෙනෙක්ගේ ඡායාරූපයකුත් ඒක ෆොටෝ ෆ්‍රේම් එකක් එක්ක දාගන්න විදිහ. මෙතනදී ඔයාලට මේකට අවශ්‍ය වෙන ඡායාරූප අපි ගන්නකොට Google එකේ සර්ච් කරද්දී ඔයා PNG කියලාම සර්ච් කරනවා නම් රෝසමල් මේකට අවශ්‍ය ෆ්‍රේම් එහෙම ගනිද්දි එතකොට සිලෙක්ෂන් වැටුනේවම උනත් යන්න පුළුවන්. ඒ කියන්නේ කැපිලා සිලෙක්ෂන් අයින් කරපුවා PNG විදිහට තියෙනවා. එහෙම නැත්නම් ඔයාලට කලින් පාඩම් වලදී ක්වික් සිලෙක්ෂන් වලින් සිලෙක්ට් කරන හැටි කියලා දීලා තියෙනවා. ඒ විදිහට කපා ගන්න පුළුවන් මේකට අවශ්‍ය ෆොටෝ. අපි මුලින්ම මෙතනදී new ගිහිල්ලා අපිට අවශ්‍ය ප්‍රමාණය පේජ් එකක් ගන්නවා අපිට බර්ත්ඩේ කාඩ් එකට. මම නම් අරන් තියෙන්නේ සාමාන්‍යයෙන් ඩිෆෝල්ට් ෆොටෝ සයිස් එකක්. එතකොට එතනදී අපි මුලින්ම පේජ් එක ගත්තට පස්සේ ඊළඟට යනවා මෙතන paint bucket tool select වෙලා තියෙනවා නම් අපි එතනින් යන්න ඕනේ gradient tool වලට. gradient tool select කරලා මෙතන උඩ තියෙනවා වර්ණ එකේ තියෙනවා පෙන්නනවා. double click කරනවා අපි. double click කරලා මෙන්න මේ තැනකට click කරලා ඊළඟට මෙන්න මේ වගේ කලර් දෙපැත්තේ තියෙන අපිට එකක් ලැබෙනවා. ඒකේ වම් පැත්තේ කලර් තියෙන එක ක්ලික් කරලා කලර් එක ක්ලික් කරලා මම ඒකට දාගන්නවා රතු පාටින් ටිකක් අඩු පාටක්. අනිත් පැත්ත ක්ලික් කරලා ඒ රතු වලම දාගන්නවා ටිකක් තද වර්ණයක්. ඊළඟට මේක ඕකේ කරනවා. මම මෙතනින් new layer එකක් ගන්නවා මෙතන යටින්. create new layer වලින් ඊළඟට gradient tool එකේ ඉඳලා shift එකත් අල්ලන් මේ වගේ ඇද ගන්නවා. ඊළඟට අපිට මෙතන වැටලා තියෙන gradient color අපේ new layer එකට ඇවිල්ලා තියෙනවා. ඊළඟට මම තවත් new layer එකක් ගන්නවා මෙතනින්. ඊට පස්සේ මම යනවා rectangle tool එකට මෙතන. එතකොට උඩ shape select වෙලා නැතුව path කියන එක select වෙලා තියෙන්න ඕනේ. ඊළඟට මම මේක ඇතුලේ මේ වගේ කොටුවක් අඳිනවා. ඇඳලා මෙතන layer වල අපි ඉන්නේ මම යනවා path වලට. එතනට ගිහිල්ලා දාගන්න ඕනේ අපි මේකට selection එකක්. එතකොට මෙතන තියෙනවා load path as selection කියන එක. ඒක ක්ලික් කරනවා. ඊළඟට මම ආයේ layer එකට එනවා. ඊළඟට මම ආයෙත් යනවා අර gradient එකට. ගිහිල්ලා මෙතන ක්ලික් කරලා මෙතනින් අවශ්‍ය වර්ණ නැත්තම් අවශ්‍ය එකක් අලුතෙන් අපි හදාගමු. මේක මැද ක්ලික් කරොත් තවත් කලර් එන අපිට කෑල්ලක් එනවා. අපි මෙතන වම් පැත්ත ක්ලික් කරලා මම දාගන්නවා මේ වගේ ලා පාට කලර් එකක්. මේ පැත්තට මැද ක්ලික් කරලා ඒකට ටිකක් තද කලර් එකක් දාගන්නවා. ඊළඟට මේක ඒකටත් නම් ටිකක් ලා එකම දාගන්නවා. ඊට පස්සේ මම ඕකේ කරනවා. එතකොට මෙතන පෙන්නනවා අපි දාගත්ත වර්ණ ටික. මේකෙත් shift එකත් අල්ලන් ඕනනම් gradient tool එකෙන් ඇද්දනම් ඒ දාගත්ත කලර් ටික අපිට මේ විදිහට එනවා. ඊට පස්සේ මම මෙතන මේ FX කියලා තියෙන තැන තියෙනවා. එතනින් layer style දාන්න පුළුවන්. එතන ක්ලික් කරලා මම යනවා stroke වලට. stroke වලට ගිහිල්ලා එතන size ටිකක් වැඩි කරගන්නවා මේ ගන්නට වගේ. වැඩි කරගෙන මෙතන fill type කියලා තියෙනවා. එතන gradient දෙනවා. gradient දීලා කලින් වගේ මේක ලොකු කරගෙන මේ දැන් ක්ලික් කරලා අවශ්‍ය වර්ණ දාගන්න පුළුවන්. ඕනනම් ඇතුලේ තියෙන වර්ණම දෙන්න පුළුවන්. නැත්තම් වෙන වෙන වර්ණ දෙන්න පුළුවන්. මෙතන ක්ලික් කරනවා. මේ වගේ දාගෙන අවශ්‍ය විදිහට ඒක ඕකේ කරනවා. ඊළඟට මම මේ රතු layer එකට ගිහිල්ලා ඒකටත් මෙතනින්ම stroke වලින් දාගන්නවා. එතන අපි stroke එකක් දානකොට මෙතන position තියෙන තැන outside නෙමෙයි අපි inside දාගන්න ඕනේ. ඇතුළට දාගන්න ඕනේ නේද? ඒකේ size ටිකක් වැඩි කරලා එතනත් ගිහින් gradient එකම අවශ්‍ය නම් දෙනවා. මෙතන ක්ලික් කරලා ඒකටත් ඔයාලට කැමති ගැලපෙන කලර් දාගන්න ඒවට. දාගෙන ඒකත් ඕකේ කරන්න. ඊළඟට control D ගහලා keyboard එකේ මේ වැටලා තියෙන selection එකෙන් අයින් වෙන්න පුළුවන්.
මේ කොටුව අවශ්‍ය නම් ටිකක් පොඩි කරන්න ඕන නම් control T ක්ලික් කරලා shift එක alt එක අල්ලගෙන මේ කොනකින් අපිට අදින්න පුළුවන් enter කරන්න අන්තිමට. ඊළඟට මම ගන්නවා මෙන්න මේ වගේ මම selection එකක් දාලා තියෙනම රෝස මල් ටිකක් අරන් තියන්නේ. ඔයාලට නැත්තම් මේ quick selection එකෙන් selection වැඩිලා නැත්තම් දාගන්න පුළුවන්. ඒක අරගෙන මම දානවා ගිහිල්ලා මේකට. මේක ටිකක් ලොකු වැඩි. එතකොට මම මේක පොඩි කරගන්න ඕනේ. පොඩි කරගන්න කලින් මම මේ layer එක උඩ right click කරලා convert to smart object කියන එක දෙනවා. මොකද එතකොට අපිට ඡායාරූපේ පොඩි කරගත්තොත් resolution අඩු නොවි අපිට ඒක පොඩි කරගන්න පුළුවන්. ඊළඟට control T ගහනවා keyboard එකෙන්. ඊළඟට shift එක alt එක අල්ලගෙන මේ විදිහට ඇදලා අවශ්‍ය ගන්නට පොඩි කරගන්නවා. මම මේක ටිකක් මේ වගේ පැත්තට හරවගෙන මේ කොනකින් තියලා ආයෙත් control T වලින් මම මේක මේ ගානට වගේ හදා ගන්නවා. ඊළඟට මම මෙන්න මේ වගේ මල්ලේකුත් ගන්නවා. ඒකෙත් මම selection එක දාගත් එකක් තියෙන්නේ. selection දාන හැටි කලින් පාඩම් වල කියලා තියෙන ඉන්න මේ පාඩමේදී කියන්නේ නැහැ. මේකෙත් control T වලින් එතනදිත් අපිට පුළුවන් right click කරලා convert to smart object යන්න. ඊළඟට control T ගහන්න මේ විදිහට shift එකත් alt එකත් අල්ලන් ඇදගෙන ඔයාලට කැමති විදිහට ඒක හැඩය හදාගන්න මම තියනවා මේ විදිහට. මම මේ අවශ්‍ය layer එකක් click කරලා alt එක ඔබා ගත්තොත් මට පුළුවන් ඒකෙම copy එකක් ගන්න. control T ගහලා අපිට මේක අනිත් පැත්ත හරව ගන්නත් පුළුවන්. මේ විදිහට තියාගෙන අවශ්‍ය නැති ෆොටෝ ටික අපි අයින් කරලා දාමු. කලින් ගත්ත මේ ඡායාරූපය ඔයාලට selection එකක් දාගන්න අවශ්‍ය නම් මේ විදිහට quick selection tool එක අරගෙන දාගන්න පුළුවන්. කලින් පාඩම් වල කියලා දීලා තියෙන නිසායි වැඩිපුර ඒ ගැන කියන්නේ නැත්තේ මෙතනදී. එන්න මේ වගේ layer එක lock වෙලා නම් මෙතන double click කරත් ඔයාලට පුළුවන් ඒකේ lock එක අයින් කරගන්නවා. මේ වගේ ඇදලා ඔයාලට කලින් ඔයා කපාගෙන නැති එකක් නම් අරගත්තේ මේ විදිහට ඔයාලට ගන්න පුළුවන්. අරගෙන කලින් වගේම control මෙතන convert smart object දාලා control T ගහලා ඔයාලට මේ විදිහට ඒ ඡායාරූපේ කපලා ගන්නත් පුළුවන්. දැන් මම කපලා ගත්ත එකක් තියෙන නිසා ඒ සම්බන්ධයෙන් ඊට වඩා කියන්නේ. ඊළඟට අපි ගන්නවා photo frame එකක්. ඒකත් මම selection එකක් දාගත් එකක් තියෙනවා. එහෙම නැත්නම් ඔයාලට අර කලින් වගේම quick selection tool වලින් කපලා ගත්ත හැකි. එහෙම නැත්නම් මේවා අපි photo frame කියලා ඔයා Google එකෙන් ඔයා search කරලා ගනිද්දි ඔයා PNG photo frame කියලාම search කරනවා නම් ඔයාලට මේ වගේ background එක අයින් කරපු රූපත් අරගන්න පුළුවන්. ඊට මේකත් මම ඇදලා මේ ඡායාරූපය ඇතුළට දානවා. ඒකෙත් right click කරලා convert to smart object දීලා control T click කරලා මේ විදිහට අවශ්‍ය තැනකින් ගෙනත් තියාගන්නවා. ඒ layer එක මම දානවා යටටම. යටටම කියන්නේ රෝස මල් වලින් යටට දාන්නේ. ඒක මම තව ටිකක් ලොකු කරනවා. මේ ගානට වගේ ලොකු කරලා මම මේක ඇතුලේ selection එකක් දාගන්නවා. මෙන්න මේ rectangle tool එකෙන් මෙතනින් දාලා මේක ඇතුලේ මම selection එක දාගන්නේ. දාලා දැන් මම ගන්නවා ඔයාලට කැමති කෙනෙක්ගේ මේ වගේ ඡායාරූපයක් මම ගන්නවා. ඔයාගේ birthday card එකට සම්බන්ධ එක්කිනාගේ ඡායාරූපය ඔයාලට මේ විදිහට ගන්න පුළුවන්. ගන්න ඡායාරූපය අවශ්‍ය කොට selection එකක් දාගන්න. දාලා
Control C වලින් copy කරගන්න මේක. ඊළඟට ඔයා යනවා birthday card එකට ගිහිල්ලා edit වල තියෙනවා paste special කියලා. ඒක අපි නිකම්ම paste දෙන්නේ නෑ. paste into කියන එක තමයි දෙන්නේ. ඒකේ shortcut එක alt shift control v කියන එක. එතකොට අපිට දැන් මේක ඇතුළට අපි selection එක දාගත්ත ඇතුළට තමයි අපිට අවිල්ලා තියෙන්නේ අර අපි දාගත්ත ඡායාරූපේ. දැන් අපිට පුළුවන් control T වලින් ඒක ටිකක් ගොඩක් ලොකු ඡායාරූපයක් මේ වගේ shift එකත් අල්ලගෙනමයි යදින්නේ. ඒතර ඡායාරූපය ඇද වෙන්නේ නැහැ. කොන් වලින් ඇදලා අන්තිමට එන්ටර් කරන්න. ඊට පස්සේ අපිට පුළුවන් ඡායාරූපය අවශ්‍ය ගානට මෙහෙම හදාගන්න. තවත් ටිකක් පොඩි කරන්න පුළුවන්. මෙතන සිලෙක්ෂන් එක තියෙනවා හරියට වැටුන්නේ නැති තැනක්. එතනත් අපිට ආයෙ හදාගන්න පුළුවන්. මේ විදිහට එතනම සිලෙක්ෂන් එක දාලා මේ ඡායාරූපේ ලේ මාක්ස් එකක් තියෙනවනේ. මේ මාක්ස් පැත්ත ක්ලික් කරන්න. ක්ලික් කරලා බ්‍රෂ් ටූල් එක අරගෙන ටිකක් පොඩි කරලා මෙතන කළු තිබුණොත් මැකෙනවා. මෙතන වයිට් දාලා මේ විදිහට ඇදගත්තා නම් ඒක ඇතුලේ අපිට සිලෙක්ෂන් එක හරියටම වැටෙනවා. ඊළඟට control D ගහලා සිලෙක්ෂන් එකෙන් අයින් වෙන්න. ඊළඟට ඔයාලට පුළුවන් අවශ්‍ය විදිහට අකුරු ටයිප් කරගන්න මේක උඩ. මෙතන ක්ලික් කරන්න අකුරු ගන්න. ඊට පස්සේ මෙතනින් කැමති ෆොන්ට් වර්ගයක් තෝරන්න. මම ගන්න මේ වගේ ෆොන්ට් එකක්. අවශ්‍ය නම් ආයෙත් මේ ක්ලික් කරලා අවශ්‍ය කොටස් කපලා වෙනම ගන්නත් පුළුවන් කට් කරලා control D ගාලා ෆොන්ට් උනත් ඔයාලට අවශ්‍ය විදිහට ලොකු කරගන්න පුළුවන්. මේ විදිහට ඔයාලට පුළුවන් අකුරු දාගන්න. ඒ අකුරු උඩත් ඔයාලට ඩබල් ක්ලික් කරලා අවශ්‍ය නම් ගැලපෙන වෙනම කලර් දාගන්නත් පුළුවන්. ගැලපෙන කලර් දාගන්න අකුරු වලටත් අකුරු වලටත් ඔයාලට ඉෆෙක්ට් දෙන්න ඕන නම් මෙන්න මෙතනින් පුළුවන්. ස්ට්‍රෝක් තියෙනවා, ඉනර් ෂැඩෝ, ඒ වගේ ඔයාලට අවශ්‍ය ගැලපෙන විදිහට බලලා ඔයාලට වෙනස්කම් කරගන්න පුළුවන් මෙතනින්. outer glow තියෙනවා. මේවා අපි සිලෙක්ට් කරලා මේ පැත්තකින් ක්ලික් කරාම තමයි ඒ ඉෆෙක්ට් හරියට එන්නේ. මේ වගේ කලර් වෙනස් කරගන්න ඕන. ඕකේ කරන්න යට එකටත් ඒකම දෙන්න ඕන නම් outer glow ගිහිල්ලා white. ඔයාලට අවශ්‍ය නම් තව ටෙක්ස්ට් තියෙනවා නම් ඔයාගේ අවශ්‍ය දේවල් දාගන්න පුළුවන් මේකටම. ෆොන්ට් සයිස් එක මෙතනින් වෙනස් කරගන්න.
මේ විදිහට තමයි සාමාන්‍ය බර්ත්ඩේ කාඩ් එකක් අපි ලේසියෙන් වාට මේ විදිහට ඩිසයින් කරගන්න පුළුවන්. මේකෙදි ඉතින් වාට අවශ්‍ය විදිහට මේකේ තව වෙනස්කම් කරගන්න පුළුවන්. මම මෙතන ඩිසයින් එක ගැන නෙමෙයි වාට හදන විදිහ තමයි ගොඩක්ම මෙතනදී මම පෙන්වන්නේ. තව අකුරු වල ගැලපෙන විදිහට තව මේ වගේ ගොඩක් කලර් එහෙම හැදෙන්න ඕනේ. ඒක වාට කැමති විදිහට කරගන්න පුළුවන්. තවත් වාට ඕන නම් මේ බෑග්ග්‍රවුන්ඩ් එක තනි කලර් වෙනස් කරන්න ඕන නම් මේ වගේ ගිහිල්ලා මෙතන පැටර්න් ඕවලි වගේ ගිහිල්ලා මේ වගේ තැන් වලින් වෙනස්කම් දෙන්නත් පුළුවන්. මේ විදිහට වාට දෙන්න පුළුවන් වෙනස්කම්. එහෙම නැත්නම් ඔයාලට තව වෙන බෑග්ග්‍රවුන්ඩ් දාන්න ඕන නම් ඔයාලට පුළුවන් බෑග්ග්‍රවුන්ඩ් එකක් අරගෙන කැමති බෑග්ග්‍රවුන්ඩ් එකක් අරන් මේ විදිහට කැමති බෑග්ග්‍රවුන්ඩ් එකක් ඔයාලට දාගන්නත් පුළුවන් ඕන. මේ විදිහට ඔයාලට දාගන්නත් පුළුවන් කැමති බෑග්ග්‍රවුන්ඩ් එකක් ඔයා හදලා හරි ඔයාලට අරගෙන හරි. එහෙම නැත්නම් මේ විදිහට මං ගත්ත කලර් නැතුව ඔයාලට අවශ්‍ය කලර් අරගෙන ඒ විදිහටත් ඔයාලට ලේසියෙන්ම පුළුවන් බර්ත්ඩේ කාඩ් එකක් හදාගන්න. මෙතෙන්ට ඔයාලට අවශ්‍ය ෆොටෝස් දාගන්න. ඒ වගේම මේ රෝස මල් මම මෙතෙන් භාවිතා කරේ. ඔයා හදන බර්ත්ඩේ කාඩ් එක හදන කෙනාගේ අනුව ඒක දාගන්න ඡායාරූපත් වෙනස් කරගන්න. අවශ්‍ය නම් බැලුම් බර්ත්ඩේ කේක් වගේ අවශ්‍ය ඡායාරූප දාලා ඩිසයින් එක ඔයාලට කැමති විදිහට හදාගන්න. හොඳයි අපි ඊළඟ පාඩම් එක්කත් ඉදිරියට සම්බන්ධ වෙන්න. වීඩියෝ එකට යටින් තියෙන රතු පාට subscribe button එක ක්ලික් කරන්න. මේ සම්බන්ධයෙන් තියෙන අදහසත් පහලින් කමෙන්ට් කරන්න.